මේ අහන්නකෝ සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. අදත් ඔය ඇඳගෙන ඉන්න මොකක් හරි ජල්දර වැඩක් කරන්න යන්න වෙන්න ඇති. එළියට ගියොත් ඉතින් කුණු බාල්දියක් දාගෙනම එන්නේ. අම්මේ මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම්කෝ. උඹගේ වැඩේ ඉතින් ඔය කලිසම් කොට ගහගෙන එහාට යනවා මෙහාට යනවා. ගෙදර වැඩක් ඇත්තම නැද්ද කියලා? අනේ අම්මේ ඔයාලා දන්නේ ඕවා. තරුණ කාලේ ඔය ගෙවල් ඇතුලට වෙලා ඉන්න බෑ. පොඩ්ඩක් එළිය පහළියට බහැලා ඇවිදින්න ඕනේ. ඇවිදපන්. ගිහිල්ලා මොකක් හරි මරාලයක් පාත් කරගෙන වරෙන්කෝ ගෙදර. අම්මා ඉතින් දන්නවනේ මගේ හැටි. ඔව් උඹේ හැටි අම්මා විතරක් නෙමෙයිනේ මුළු ගමම දන්නවනේ ඉතින්. කටවාන් ඉඳපන්. එනවා මෙතන හැම එකටම පනින්න. හරි අක්කේ බලමුකෝ. බලන්නකෝ අම්මේ අක්කා ඉන්න අනිවාර්යෙන් අම්මගේ ඔළුවට හෙට අනිද්දා මරාලයක් පාත් වෙන හැටි. ඔය කෙල්ල අනේ මන්ද මකවලවත් හදන්න බැරි වෙයි බං. අර තාත්තගේ නම්බුවත් කනවා. අම්මෝ කෙසේ වෙතත් අම්මේ මගේ යාළුවන්ටවත් මුහුණ දෙන්න බැරි විදියට වැඩ කරනවානේ. ඕන මගුලක් කරගත්ත දෙන් පුතේ මං යනවා රෙදි ටික හොදන්න. අපි පාගලා යමු කොහෙද? අපි පාගලා යමු කොහෙද? අර ඉන්නේ පොලිස් කොස්ස ටික. නවත්තන්න හොඳ නෑ. ඕන්ට සෙකන්ඩ් වෙන්න. मैडम नौतन ये नीर कैपुवनी बो නවත්තමුකෝ බලන්න මොකාටද එන්නේ කියලා. ඇයි මාව නැවතුනේ? गन्न लाइसेंस एक गन्न මං කිසිම වැරද්දක් කළේ නෑ. මම මොකටද ලයිසන්ස් දෙන්නේ? मैडम මේ අපිට වැඩ තියෙනවා අපිට වද දෙන්න නැතුව වහාම ගන්න ලයිසන් එක. මං කිසිම වැරද්දක් කළා නෑ. ඊර කැපුවේ මොකටද मैडम? මම කැපුවා කෙටීර දිගින් නෙමෙයි. ඔයා ලියන්නකෝ මං ඔයාගෙන බලා ගන්නවා. තමුසෙලා දන්නවද? මම මඩතුවක්කුගේ නංගි. ඇත්තද? මම මඩතුවක්කුගේ නංගි. ඔය මඩතුවක්කු වලින් අපිට වැඩක් නැහැ. අපි අපේ රාජකාරිය කරන්නේ. ඉන්නකෝ මම මගේ ලෝයට කතා කරන්න. මොකද ඔය තමුසෙලා මගේ පස්සෙන් ඉන්නේ. මට මගේ ලෝයත් එක්ක කතා කරන්න දෙනවකෝ. මේ ඔන්න ඔය ගෑණිම ඇදගෙන යමම් බා ජිප් එකේ දාගෙන පොලිසියට. අයියෝ බලන්නලා. මේ මෙයාලා මට කරදර කරන්න හදනවා. යම් मैडम පොලිසියට. නැත්තම් අපිට මෙහෙන් ඇක්ෂන් එකක් ගන්න වෙනවා. හරි අල්ලන්න එපා මාව. මං නගින්නම්. මේ කවුද බං ඔය මඩතුවක්කු කියන්නේ මං අහලා නෑනේ බං. නෑ බං අර මඩතුවක්කුම දන්නේ නැද්ද? ඌට නම් නංගිලා නෑ මචං. සර් මෙයා ඉර කැපුවා සර්. අපි වාහනේ නවත්තන්න කියලා කිව්වට මෙයා නවත්තන්න නැතුව ඉර කපාගෙන ගියා සර්. ඉර නෙමෙයි කපන්න ඕනේ මුන්ගේ බෙල්ල. ඇයි තමුන් එහෙම කරේ? පිස්සුද සර්? මම ඔය රූල්ස් හොඳට දන්නවා. මම ඔය ඉර කැපුවේ නෑ. මේ කොස්තාපල්ලට පිස්සු. අතවහ ගන්නවා. වැරද්ද කළා තව කියවන්නත් වෙනවා. මම මඩතුවක්කුගේ නංගි. තමුස මොනතුවක්කුගේ නංගි උනම් මට අදාළ නෑ. මං කරන්නේ මගේ රාජකාරිය. බලමුකෝ. කට වැඩි. අම්මේ මොකද මං බෙරිහන් දෙන්නේ? අන්න අරයා බාල්දියක් පෙරලගෙන. ඒ මොකද්ද කොල්ලෝ? ඕවර්ටේක් කරන්න ගිහින් පොලිසියෙන් අල්ලලාලු. මඩත් කිව්වේ සුනිමල් පොලිස් ජිප් එකට ඇදගෙන ගිහින් දාගත්ත කියන්නේ. දෙයනේ මේක මට පුදුම වදයන්නේ දෙන්නේ. යමන් පුතේ පොඩ්ඩක් බලන්න. අනේ අම්මේ මට නම් ලැජ්ජාවේ බෑ. ඔය පොලිසි ගානේ යන්න. මොනව වුණත් ඉතින් ඒකි ගෙදර ලොකු එකීනේ. අම්මගේ ඔය හුරතලේ තමා අක්කට ඕම් වෙන්න මුල්ම හේතුව. දැන් ඉතින් ඕවා කොහෙන් කෙරවල වෙයිද දන්නේ. අම්මට ඕන නම් යන්න. මට නම් බෑ ඔයාට උත්තර බඳින්න.
අනේ මන්ද මට තේරෙන්නේ මේ කෙල්ල මොන જાතියකට හැදීගෙන එනවද කියලා. මේකි කරන වැඩ වලින් අන්තිමට මට පාරට බහින්නයි වෙන්නේ. මං ආවා ලකප් එකෙන් රිංගලා. බං උඹව හිරේට දැම්ම කියලානේ මට ආරංචි උනේ. මොන හිරේ දැම්මේ? මම් වචන දෙකයි කතා කරේ. ඕයිසිත් උලුක්කුණා. එහෙනම් අක්කි උඹ පොලිසියටත් කොකා පෙන්නුවා? මගේ කිංකිණි හඬ තියෙනකම් බං ඕන පිරිමියෙක් සැලෙන්ඩර් වෙනවා. හෙට අනිද්දාට අම්මටයි මටයි උන්නිදි දැන් නැති වෙයි වගේ තමයි.